අයිබෝවන් දුවේ පුතේ. ඔන්න ඕලෙවල් ලියලා නිව් ඉයර් එකත් සෙලිබ්‍රේට් කරලා නිදහසේ කුරුල්ලෝ කිරිල්ලියෝ වගේ ඉන්න මගේ පුංචි දූල පුතාලට තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. දැන් ඇති නේද? ඕලෙවල් වලින් පස්සේ මේ ගත්ත බ්‍රේක් එක දැන් ඇති නේද? ඕලෙවල් වලින් පස්සේ අපිට මොනවද කරන්න පුළුවන්? මේ දේවල් ගැන තමයි මම අද ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් දේවල් ගැන කතා කරනවා. ස්ටෙප්ස් 4ක් ගැන කතා කරනවා. අපි බලමු මොනවද O level වලින් පස්සේ අපිට කරන්න පුළුවන් කියලා. හරි. මුලින්ම මෙන්න මේ ෆස්ට් එක. මොකද්ද ෆස්ට් එක? O level වලින් පස්සේ රිසල්ට්ස් එනකම්ම නිකන් ගෙදරට වෙලා ඉඳලා A level ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මට බ්‍රේක් එකක් ගන්න ඕනේ ආයෙත් මට බ්‍රේක් එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම නිකන් ගෙදරට වෙලා ඉන්නවා. එහෙම කියලා A level ස්ටාර්ට් කරන්න පුළුවන්. රිසල්ට්ස් එනකම් ඉඳලා රිසල්ට්ස් ආවට පස්සේ A level ස්ටාර්ට් කරන්න පුළුවන්. මම මේ ස්ටෙප් එක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඒක එක මෙතඩ් එකක්. සමහර ළමයි එහෙම ළමයි ඉන්නවා. හැබැයි එහෙම හිතාගෙන ඉන්න ළමයි ඉන්නවා නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලා අනිවාර්යෙන් වෙනස් වෙන්න. එහෙම ඉන්න එපා. ඊට පස්සේ දෙවනි මෙතඩ් එක. දෙවනි මෙතඩ් එක තමයි O level වලින් පස්සේ A level කරනවා. හැබැයි A level කරනකන් ඒ රිසල්ට්ස් එනකන් තියෙන අතර කාල සීමාව තියෙනවනේ. මේ මම පෙන්නලා තියෙන්නේ ඒ අතර කාල සීමාව. ඒ අතර කාල සීමාවේදී ඉංග්‍රීසි හරි IT හරි මොනවා හරි කෝස් එකක් කරනවා ඉස්සරහට වැදගත් වෙන එකක්. ඉංග්‍රීසි වෙන්න පුළුවන්, IT වෙන්න පුළුවන්. ඔය දෙකනේ ගොඩක් දුරට ළමයි දන්නේ ඉංග්‍රීසි IT කියන කෝසස් දෙක විතරයි. ඉතින් ඒක කරන්න පුළුවන් O level වලින් පස්සේ A level කරන්න ඉන්න කෙනෙක්ට. ඒකත් හොඳයි. හැබැයි තව අදහසක් මම ඔයාලට කියනවා. තුන්වෙනි එක තමයි O level කරලා A level කරන්න ඉන්න කෙනෙක්ට. ඉංග්‍රීසි IT පුතේ අනිවාර්යෙන් ඔයා යුනිවර්සිටි ගියොත් ඉංග්‍රීසි IT කියන දෙක ඔයාට ඔටෝමැටිකලි හැදෙනවා. මොකද ඉංග්‍රීසි මීඩියම් තමයි ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට ඒවැදී අසයින්මන්ට් සර්වම කරනකොට ITත් ඕනි වෙනවා. ඒවත් එක්ක ඉංග්‍රීසි IT කියන එක හැදෙනවා. අපි O level වලින් පස්සේ කෝස් එකක් කළත් නැතත් මම කියන්නේ කරන්න එපා කියලා කරන්න. හැබැයි ඊටත් වඩා වටින දෙයක් තමයි මේ ප්‍රොෆෙෂනල් කෝසස් කියලා කියන්නේ. ඒ කියන්නේ වෘත්තීයමය සුදුසුකම්. අපේ පුතේ මේ O level A level කියලා කියන්නේ අධ්‍යාපනික සුදුසුකමක්. දැන් මේ ජොබ් මාකට් එකේ රැකියාව වෙළඳපොලේ තියෙන තත්ත්වයක් එක්ක අධ්‍යාපනික සුදුසුකම් විතරක් තිබිලා හොඳ රැකියාවකට උසස් රැකියාවකට යන්න අමාරුයි. වෘත්තීය සුදුසුකමුත් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න O level ලියලා ගෙදර ඉන්න රිසර්ච් වෙනකන් ගෙදර ඉන්න ඔයාලට මේ වෘත්තීය සුදුසුකමක් හදාගන්න ස්ටාර්ට් කරන්න පුළුවන් හොඳම කාලේ තමයි මේක. අඩු වයසින් ඔයාට වෘත්තීය සුදුසුකම් සපුරා ගන්න පුළුවන් වුණොත් ඔයා දිනුම් ඔයා A level කරලා කැම්පස් යනකොට ඊට පස්සේ වෙන ඊට වඩා ඉහළින් තියෙන වෘත්තීය පාඨමාලාවක් කරන්න පුළුවන්. මොකද ඔයා A level ඉවර වෙනකොට බේසික් පාඨමාලාවල් ටික ඉවර නිසා. ඉතින් මේක ගොඩක් අය කියලා දෙන්නේ නැති දෙයක්. ඒත් ඔයාලට මම මේ වීඩියෝ එක අරන් ආවේ ඇත්තටම මේක ගොඩක් වටිනවා. ඒ නිසා ඒ වගේ ප්‍රොෆෙෂනල් කෝසස් ඔයාලට ෆලෝ කරන්න පුළුවන්. ගෙදර ඉන්න දවස් ටිකේ. A level අතරමැද්ද වුණත් ඊළඟ levels ටික කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තව ස්ටෙප් එකක් මම කියලා දෙනවා. ඒ තමයි O level වලින් පස්සේ කෙලින්ම ඩිග්‍රී A level කරන්නේ නැහැ. ඩිග්‍රී එකකට ෆවුන්ඩේෂන් හදාගෙන එතනින්ම ඉස්සරහට ඩිග්‍රී එක කරගෙන යන්න පුළුවන්. මේකට ටිකක් සල්ලි වියදම් වෙනවා වැඩි. හැබැයි කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් O level වලින් පස්සේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරනවා. එතකොට මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකෙන් ඉස්සර ඔයාගේ වයසේ යාළුවෝ A level කරලා යුනිවර්සිටි යන්න කලින් ඔයාට ගොඩක් දුරට ප්‍රයිවට් යුනිවර්සිටි එකෙන් ඩිග්‍රී එක අරගෙන එළියට එන්න පුළුවන් වුණා. එතකොට ඔයාට අඩු වයසෙන් ඩිග්‍රී එකක් අරගෙන හොඳ රැකියාවකට යන්න පුළුවන් වුණා. ඒ අතරෙත් අර මම කියපු ප්‍රොෆෙෂනල් කෝසස් කරන්න පුළුවන් නම් ඒක ඔයාලට වැලියු ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. මෙන්න මේ ස්ටෙප්ස් 4 තමයි ඔයාලට කරන්න තියෙන්නේ. මොකද්ද O level වලින් පස්සේ A level රිසල්ට්ස් එනකම් නිකම්ම බලාගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉංග්‍රීසි IT වගේ කෝසස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් කෝස් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම ඩිග්‍රී එකකට යන්න පුළුවන්. ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. O level වලින් පස්සේ ඔන්න ඔය ස්ටෙප්ස් 4 ගෙදර ඉන්න ඔයාට කරන්න පුළුවන්. හොඳට හිතලා බලන්න ඔයාට ගැළපෙන්නේ මොකක්ද කියලා. ඉතින් මම පළවෙනි ස්ටෙප් එක රෙකමන්ඩ් කරන්නේ නැහැ. 2 3 4 ඔයාගේ තියෙන ආර්ථික තත්ත්වය සහ ඔයාගේ තියෙන ආසාව. සමහර විට ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන නම්, ඉංජිනේර කෙනෙක් වෙන්න ඕන නම් මෙහෙම ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා යනවට වඩා හොඳයි
A-levels කරලා රජයේ විශ්වවිද්‍යාලයක ඉගෙනගෙන ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේර් කෙනෙක් වෙන එක. ඒ වගේ කියන්නේ ඔයාගේ තියෙන හීනය අනුව තමයි මේ ස්ටෙප්ස් වලින් තෝරගන්න ඕනේ. ඉතින් ප්‍රොෆෙෂනල් කෝසස් කරනවා නම් ඒත් ගොඩක් වටිනවා. ඔයාලා මොන ස්ට්‍රීම් එකෙන් ඉස්සරහට ගියත් ආර්ට්, කොමර්ස්, සයන්ස්, ටෙක්නොලොජි මොන ස්ට්‍රීම් එකෙන් ඉස්සරහට ගියත් මේ ප්‍රොෆෙෂනල් කෝසස් කියන දේවල් කරලා තියෙනවා නම් ඒක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. හරි. දැන් මම මෙහෙම ස්ටෙප්ස් 4ක් ගැන කතා කළා. මම ඊළඟට කතා කරන්න යන්නේ ඉංග්‍රීසි කෝසස්, IT කෝසස් මොනවද, ප්‍රොෆෙෂනල් කෝසස් මොනවද, ඩිග්‍රී පාත් එකකට යන්න පුළුවන් යුනිවර්සිටිස් මොනවද කියලා තමයි මම ඔයාලත් එක්ක ඊළඟට කතා කරන්න යන්නේ. හරි. ඉතින් ඉංග්ලිෂ් IT කියලා කිව්වහම ගොඩක් අය තමන්ගේ නගරයට ළඟින්ම තියෙන ඉන්ස්ටිටියුට් එකක ඉංග්ලිෂ් එකක් IT එකක් අර කරන්න ඕනි නිසා කරනවා. පුතේ එහෙම කරන්නේ නැතුව හොඳ රෙකොග්නිෂන් එකක් තියෙන, හොඳ වැලිඩිටි එකක් තියෙන ඉංග්ලිෂ් IT කෝසස් කරන්න පුළුවන් නම් හොඳයි. කොළඹ යුනිවර්සිටි එකේ, ඊළඟට සබරගමුව යුනිවර්සිටි එකේ, රජරට යුනිවර්සිටි එකේ, කැලණිය යුනිවර්සිටි එකේ මෙන්න මේ කියන ඉංග්ලිෂ් කෝසස් තියෙනවා. සබරගමුවේ IT කෝස් එකකුත් තියෙනවා. ඉතින් කොළඹ යුනිවර්සිටි එකේ approximately මැයි වගේ, කියන්නේ ආසන්න වශයෙන් මැයි මාසේ වගේ වෙනකොට ස්ටාර්ට් ඩින් ඩේට් එක වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. මේ යුනිවර්සිටි හතරෙම කොළඹ යුනිවර්සිටි එක, සබරගමුව යුනිවර්සිටි එක, රජරට යුනිවර්සිටි එක, කැලණිය යුනිවර්සිටි එක. මේ හතරම ඉංග්ලිෂ් කෝසස් පටන් ගන්නවා. හැබැයි ඩේට් එකක් වෙබ්සයිට් එකේ තාම දාලා නැහැ. ඒ නිසා මම ඔයාලට මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ දාලා තියෙනවා පුතේ මේ යුනිවර්සිටි වල මේ පාඨම ඔයාලට O level කරපු අයට ඇප්ලයි කරන්න පුළුවන් පාඨමාලාවල ලින්ක් ටික, වෙබ්සයිට් වල ලින්ක් ටික. ඔයාලා O level කරලා දැන් පොඩි ළමයි නෙමෙයි, ඔයාලා ටෙක්නොලොජි එකත් එක්ක ඉන්න ළමයි. ඒ නිසා ඔයාලට පුළුවන් වෙන්න ඕනේ මේ වෙබ්සයිට් එක ඒ වෙබ්සයිට් එක මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒ ලින්ක් එකට ගිහිල්ලා පුතේ හැමදාම සතියකට පාරක් අප්ඩේට් එක බලන්න මේ කෝස් එක දැන් පටන් ගන්න. ඒ කියන්නේ ඔයා කැමති නම් ඔයා කොළඹ යුනිවර්සිටි එකේ ඉංග්‍රීසි එක කරන්න කැමති නම් අර මම දාලා තියෙන වෙබ්සයිට් එකේ මම දාලා තියෙනවා යුනිවර්සිටි එකත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් ලින්ක් එකේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න අප්ඩේට් එකක් දාලා තියෙනවා. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා නැත්නම් ඔයා මේක ඉංග්‍රීසි කෝස් එක කරන්න කැමති නම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඒකේ contact details තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒ නම්බර් එක අරගෙන කෝල් එකක් දෙන්න. දැන් අප්‍රේල් 21 පස්සේ යුනිවර්සිටි පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා මොන වගේ කාලෙ වෙනකොටද මේ කෝස් එක පටන් ගන්න. මේ අවුරුද්දේ මේක තියනවාද? එහෙම කියලා වැඩිපුර තොරතුරු ඔයාලට දැනගන්න පුළුවන් මේ වෙබ්සයිට් වල contact details වලට ගිහිල්ලා. මම මේ වීඩියෝ එකෙන් එකින් එකට වෙබ්සයිට් ගැන මේ වෙබ්සයිට් එකේ මෙහෙම තියෙනවා කියලා වෙබ්සයිට් එක පෙන්වන්න යන්නේ නැහැ. මම මේ දල අවබෝධයක් ඔයාලට දෙන්නේ මෙන්න මේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඉංග්‍රීසි IT කෝසස් මෙන්න මේ යුනිවර්සිටි හතරේ තියෙනවා. ඒව ඔයාලට කරන්න පුළුවන් කියලා තමයි මම මේ පාත් පෙන්වන්නේ. මෙන්න මේවා කරන්න පුළුවන් කියලා. ඊට අමතරව තව ඉංග්‍රීසි IT කෝසස් තියෙනවා. ප්‍රයිවට් යුනිවර්සිටි වල තියෙනවා. ස්ලීට් එකේ, ඊට පස්සේ ICBT, ඔය වගේ බ්‍රිටිෂ් කවුන්සිල් එක, ඒ වගේ ප්‍රයිවට් තව ඉංග්‍රීසි IT කරන්න පුළුවන් ඉන්ස්ටිටියුට් තියෙනවා. ඒ වයත් ඔයාලට ඉංග්‍රීසි IT කෝස් එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් කෝසස් මම වැඩිපුරම මෙන්න මේ ප්‍රොෆෙෂනල් කෝසස් ගැන කතා කරන්න කැමතියි. වෘත්තීයමය සුදුසුකම්. ඒ කියන්නේ ඔයා O level කරලා ගෙදර ඉන්න ඒ කාල සීමාවේ ඔයා මේ වෘත්තීය සුදුසුකමක් පටන් ගත්තොත් ඔයා A level කරනකොට ගොඩක් දුරට ඔයාට මේකේ සෑහෙන ප්‍රමාණයක් ඉවර කරගන්න පුළුවන්. එකක් CIPM. CIPM කියලා කියන්නේ පුතේ මානව සම්පත් කළමනාකරණය හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන පාඨමාලාවක්. ඒක වෘත්තීය පාඨමාලාවක්. ඒක 2025 අප්‍රේල් 26න් පස්සේ පටන් ගන්නවා හැමතැනම. කියන්නේ ඒකේ ශාඛාවල් තියෙනවා. ෆිසිකල් කරන්න පුළුවන්, ඔන්ලයින් කරන්න පුළුවන්. කතා කර. ඒකෙත් වෙබ්සයිට් එක මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකට ඔයාලට ගිහින් බලන්න පුළුවන්. ඔයාලට ළඟම ශාඛාවේ කවද්ද පටන් ගන්නෙ. ඔන්ලයින් පටන් ගන්නෙ කොහොමද? රෙජිස්ටර් වෙන්නේ කොහොමද? මේ කියන ඩීටේල්ස් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඒ ලින්ක් එක මම ඔයාලට ෂෙයා කරලා තියෙනවා. එතනට ගිහින් බලන්න පුළුවන්. එතකොට ඒකම මොන හරි තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ පහලින් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. CIPM එකේ levels 5ක් තියෙනවා. එතකොට ඔයාලට පළවෙනි level එකෙන් පටන් ගත්තාම ඒ level පටන් අරගෙනත් ඔයාලට කරන්න පුළුවන් නම් balance එකේ levels 5ම ඔයාලට ඉවර කරගන්න පුළුවන් ඒ level ඉවර වෙනකොට. හැබැයි balance එකේ කරන්න අමාරුයි වගේ නම් level 2ක් 3ක් වගේ කරලා නවත්තන්න. ඊට පස්සේ ඒ level ලියලා ගෙදර ඉන්නවනේ ඔය රිසර්ච් එකකන් අවුරුද්දක්. අන්නේ අවුරුද්දේ අර ඉතුරු වෙච්ච ටික ආපහු පටන් අරගෙන කරන්න පුළුවන්. එතකොට ඔයා යුනිවර්සිටි යනකොට වෘත්තීය සුදුසුකමකුත් එක්ක තමයි ඔයා යුනිවර්සිටි එකට එන්ටර් වෙන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් අය කියන්නේ නැති දෙයක්. හැබැයි ඔයාලා හරියට මේ වෘත්තීය සුදුසුකම
සුදුසුකම හදාගෙන කැම්පස් එක ඇතුළට ගියොත් ඊට පස්සේ ඔයා එළියට එනකොට ඩිග්‍රී එකක් තියෙනවා ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් උත් තියෙනවා. එතකොට ඔයාට ලොකු තරගයක් තියෙනවා අනිත් අයට කියන්නේ. ඔයා තරඟ කරන්න පුළුවන් මට්ටමේ ඉන්නවා. ඒ නිසා මෙන්න මේ කියන දේවල් ඔයාලට හදා ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඊට පස්සේ ඩබල් ඩේටින්. accounting පැත්තෙන් ඉස්සරහට යන්න. ගිණුම් කරණය පැත්තෙන් ඉස්සරහට යන්න ඉන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඩබල් ඒටි තෝරගෙන ඩබල් ඒටි කරන්න පුළුවන් ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ. ඒ වගේම ඒ විතරක් නෙමෙයි HRM courses, counseling courses, business management courses මේවා තියෙනවා ප්‍රයිවට් යුනිවර්සිටි වල NSBM, NIBM ඊට පස්සේ ස්ලිට් එකේ මෙන්න මේ කියන ප්‍රයිවට් යුනිවර්සිටි වල. ඒ වගේම එක්ස්ටර්නල් කරන්න පුළුවන් අපේ ස්ටේට් යුනිවර්සිටි වල රාජ්‍ය විශ්වවිද්‍යාලවල කැලණිය ඊට පස්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය මේ කියන විශ්වවිද්‍යාලවල මේ කවුන්සලින් කෝසස් එහෙම කරන්න පුළුවන්. පෙන්ඩින් රිසර්ච් වලින් කරන්න පුළුවන් එකක් තෝරගෙන ඔයාලට එහෙම හරි මේවත් කවුන්සලින් කෝසස් බිස්නස් මැනේජ්මන්ට් HRM කියන්නේ තෘතිය සුදුසුකම්. ඉතින් ඒ වගේ පාඨමාලාවක් හරි කමක් නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම මේ පාත් පෙන්නන්නේ මෙන්න මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා. එතකොට ඔයාගේ ඉන්ටරෙස්ටින් එක. කියන්නේ ඔයා කැමති මොන ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්නද? එන්නේ යන්න කැමති ෆීල්ඩ් එකට අනුව ඔයාලට මේ වගේ දෙයක් තෝරගෙන කරන්න පුළුවන්. කොහොම හරි මේ O level වල ගෙදර ඉන්න කාලේ වෘත්තීය සුදුසුකමක් සපුර ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඒ නිසා මේ වගේ දෙයකට යොමු වෙන්න කියලා ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලින්ක්ස් මම දාලා තියෙනවා පල්ලෙහාන්. වැඩිදුර තොරතුරු ඔයාලට ඒ ලින්ක් එකට ගිහින් බලන්න පුළුවන්. කවදද ස්ටාර්ට් කරන්නේ? කෝස් ෆී එක කොහොමද කියන දේවල්. ඊළඟට ඩිග්‍රී පාත් එක. ඒ කියන්නේ O level වලින් පස්සේ ඔයාලට ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්. ඔන්නේ ඒප්‍රිල් වල ඉඳන් මේ හැම යුනිවර්සිටි එකකම පටන් ගන්නවා මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් කියන එක. එතකොට ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන්න ඔයාලට O level විතරයි ඕනේ. පෙන්ඩින් රිසර්ච් වලින් ඔයාලට ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන්. NSBM, NIBM, SLIT අමතරව තව ගොඩක් යුනිවර්සිටි තියෙනවා. ICBT, PIBT වගේ යුනිවර්සිටි තියෙනවා. ඉතින් මෙන්න මේ කියන යුනිවර්සිටි තුනේ ලින්ක්ස් මම ඔයාලට පල්ලෙහින් දාලා තියෙනවා. ඒවට ගිහින් ඔයාලට බලන්න පුළුවන්. ආර්ට්ස්ද, බිස්නස්ද, කම්පියුටින්ද, ඉංජිනේරින්ද. ඔයාලට කැමති පැත්තක් මෙඩිසින්ද මේ ඕන පැත්තකින් ඔයාලට ඉස්සරහට යන්න මේගොල්ලන් ළඟ තියෙන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම්. එතකොට මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඒක 1 year ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ඒක පාස් වුණාට පස්සේ ඔයාලට ඊළඟට year 1 එකට යන්න පුළුවන්. ඒ විදිහට අර අඩු කාල සීමාවකදී ඔයාලට ඩිග්‍රී එක කම්ප්ලීට් කරගැනීමේ අවස්ථාව තියෙනවා. හැබැයි මේක ටිකක් කොස්ලි වියදම වැඩි මේ පාත් එකේ. හැබැයි කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේ විදිහට ඩිග්‍රී එක ගන්න මේ වගේ අවස්ථා තියෙනවා කියන එක දැනුවත් කරන්නයි ඕනේ උනේ. ඉතින් මේ වගේ තොරතුරු දැනගන්න නම් බෙස්ට් ලර්න් එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න. මොනවා හරි කියලා දුන්නේ ඒවා තේරෙන්නේ නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරන්න. ඉතින් මම අන්තිමට කියන්නේ ආයෙත් මේ O level ලියලා ගෙදර ඉන්න මේ පොඩි කාලේ දැන් ඔයාලා මේ නිව් ඉයර් එක සෙලිබ්‍රේට් කරලා සතුටින් ඉඳලා නිදහසේ හිටියා ඇති. දැන් ස්ටාර්ට් කරන්න ඔයාගේ කැරියර් එක හදාගන්න. එතකොට ඔයාට පුළුවන් A level කරනකොට A level කරන්න පිවිසෙනකොටම හොඳ දැනුමක් තියෙන හොඳ කුසලතාවයන් තියෙන දරුවෙක් විදිහට A level වලට ස්කෝලේට ජොයින් වෙන්න. ඉතින් මේ ටික තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. වටිනවා කියලා හිතනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ආයෙත් ළඟදීම බෙස්ට් ලර්න් එකත් එක්ක එකතු වෙමු.